Hi මේක මගේ ලස්සන කෙල්ලන්ට ලස්සන වුණා කියලා කොල්ලෙක් තියාගන්න පුළුවන්ද? බෑ. අවංක වුණා කියලා කොල්ලෙක් තියාගන්න පුළුවන්ද? බෑ. ලෝයල් වුණා කියලා කොල්ලෙක් තියාගන්න පුළුවන්ද? බෑ. එයාට හොඳින් සැලකුවා කියලා එයාව තියාගන්න පුළුවන්ද? බෑ. එයා වෙනුවෙන් ඕනම දෙයකට ඔයා හිටියා කියලා ඔයාට එයාව තියාගන්න පුළුවන්ද? බෑ. එයා ගැන හොයලා බැලුවා කියලා ඔයාට එයාව තියාගන්න පුළුවන්ද? බෑ. එයාව තියාගන්නවා කොච්චර මහන්සි වෙනවද කියන එක ඔයා ඇත්තටම මහන්සි වෙනවා. ඒ මහන්සි වෙන එක යාට පෙන්නවා කියලා එයාවට තියාගන්න පුළුවන්ද? බෑ. එයාට ඔයා 100% අවධානය දුන්නා කියලා ඔයාට එයාව තියාගන්න පුළුවන්ද? බෑ. ඔයාගේ මුළු කාලයම එයා වෙනුවෙන් වෙන් කරා කියලා ඔයාට එයාව තියාගන්න පුළුවන්ද? බෑ. ඔයාට එයා ගැන හොඳම ඉන්ටෙන්ෂන් එකක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔයාට එයාව තියාගන්න පුළුවන්ද? බෑ. ඔයාට එයා ගැන පුදුම ආදරයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒත් ඔයාට එයාව තියාගන්න පුළුවන්ද? බෑ. ඔයා ගැහණුන්ගේ හොඳ අයගෙන් හොඳම ගැහණියක් වෙන්න පුළුවන්. ඔයාට එයාව තියාගන්න පුළුවන්ද? බෑ. මේ මොන දේ තිබුණත් ඇයි ඔයාට එයාව තියාගන්න බැරි? එකම මාර්ගය මොකක්ද පිරිමියෙක්ව තියාගන්න පුළුවන්? ඒ එකම ක්‍රමේ තමයි එයාට ඔයාව ඕනේ වෙන එක. එයාට ඔයාව ඕනේ නම් ඔය මොන දේ තිබුණත් එයා කෑ කරන්නේ. ඔය මොන දේ නැති වුණත් එයා කෑ කරන්නේ. එයාට ඕන කෙනා ඔයා නම් එයා ඔයාව තියාගන්නවා. එයාට බල කරන්න එපා ඔයත් එක්ක ඉන්න කියලා. එයාගෙන් යදින්න එපා ඔයාට ආදරය කරන්න කියලා. එයාට ආදරය කරන්න එපා ඔයාට ආදරය කරන්න කියලා. මොකද පිරිමියා කියන කෙනා එයා ෆයිට් කරන්නේ එයාට ඕන ගැහණිය වෙනුවෙන් විතරයි. පිරිමියෙක්ගේ ෆීලිංග්ස්, පිරිමියෙක්ගේ ඇක්ෂන්ස් හැම වෙලාවෙම හරිම ස්ට්‍රේට් ඔබ්සර්ව් කරන්න. එයා ඔයාට හැම වෙලාවෙම මැසේජ් කරනවා නම්, හැම වෙලාවෙම කෝල් කරනවා නම්, ඕන බිසි වෙලාවක ඔයා වෙනුවෙන් කාලෙ වෙන් කරනවා නම් එයාට ඔයාව ඕනේ. හැබැයි එයා ඔයාව මගහරිනවා නම්, ඔයාගේ කෝල්ස් මිස් කරනවා නම්, ඔයාව ඉග්නෝර් කරනවා නම් මතක තියාගන්න එයාට ඔයාව ඕනේ නැහැ. ඇයි පස්සෙන් යන්නේ? තමුන්ට කියලා ආත්ම ගෞරවයක් තියනවා නම් ඒ දේ කරන්න එපා. ඔයාට ඔයාව ඕනේ කෙනා ඔයාව හොයාගෙන එයි. ඒ වෙනකන් ඉන්න. ඔයාව එපා කෙනාට යන්න දෙන්න. මේ ලෝකේ ෆ්‍රී විල් කියලා දෙයක් තියෙනවා. කියන්නේ ඒ ෆ්‍රී විල් එකට හයින් දෙයක් කරන්න බෑ. ඔයා එයාට කැමති වෙන්න ඕනේ. එයා ඔයාට කැමති වෙන්න ඕනේ. ඔයා එයාට කැමති වුණා කියලා එයා ඔයාට කැමති වෙන්න ඕනේ නෑ. එයා ඔයාට කැමති වුණා කියලා ඔයා එයාට කැමති වෙන්න ඕනේ නෑ. දෙන්නම දෙන්නට කැමති නම් එක කොයි වෙලාවෙ හරි වෙයි. ඒ වෙනකන් ඉවසලා ඉන්න. යන කෙනාට යන්න දෙන්න. බලෙන් තියාගන්න එපා. I love you girls. Bye bye.